එන්න කලින්ම යනවා බොලේ. ඉතාමත් අශෝභන ලෙස මේ ඉතාමත් අමාරුවෙන් අපේ මහින්ද රාජපක්ෂ මහත්තයා හදපු විදුලි ආලෝක කණුවල තනකොළ එල්ලලා තියෙනවා. මිනිස්සුන්ට නැවත රට අරන් දෙනවා. ඕකේ. කොහොම හරි ගන්නවා. අපේ බෙල්ල දන් දීලා හරි ඒ වැඩේ කරනවා. හොඳයි ටැක්ස් ෆ්‍රී කරලා මේ රටේ පුරවැසියට පුන්නක්කු බෙදා දෙන එක. කාගේ රැස්වීමට දායි? කිසිම කතාවක් නැහැ. මේ රටට ජීවය දුන්නු මේ රටේ අපේ අප්පච්චිට වඩා කියන්නවත් වචන නැහැ. මහින්ද මහත්තයා නැත්තම් ඔය බල්ලෙක්ට නාට්‍යයක් කරන්න පිටපතක් ලියන්න යකෝ වේදිකාවක් නැහැ. එලාවත් අපි වද නුගේ ගොඩදි දැක්කොත් කතා නොකර යන්න එපා. මොලේ නැති වුණාට අපිත් මිනිස්සුනේ. නිකම්ම ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නේ නැතුව channel එක subscribe කරලා නැත්නම් subscribe කරපල්ලා. බෙල් එකත් ඔබපන්. ඔන්නරිය ලොකු මහත්තයා තමයි රෙදි හොදන්නේ මේ වෙලාවේදී පොදු ජන පෙරමුණේ නායක ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහත්තයා පැමිණියා. ප්‍රසිද්ධිය කරන්නේ අස්වැසුම එතුමා නිර්මාණය කරාට ඒක ගම්මේ ජනතාව දන්නේ නැහැ එතුමා දුන්න කියලා. එතුමා කරන හැම වැඩවලකින්ම වෙන කට්ටිය ලකුණු දාගන්න. දැන් අපි ඒකට ඇති කරලා තියෙනවා ඊට පස්සේ ලෝකල් IMF එක දේශීය ණය විතුයක තියෙන ආයතනයක් මේ ලංකාවේ පිහිටවලා දුප්පත් ඔක්කොටම ඒ ආයතනයෙන් සහන දෙන්න. සරසියල්ලා මේ අපේ වාරය ඇවිල්ලා කියලා උදුවාලට කියනවා. Hey, I've seen this one. This is a classic. නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා ඔව්. වයික වෙච්ච කෘෂිකර්ම මිත්‍රට කාලෙකින් මොණ්ඩ ටිකක් හම්බෙලා දැල්ලකට කාලෙකින් හම්බෙලා දිල්ල ඇල්ල වෙලා ඇල්ලේ අට්ටි ඔක්කොම යනවා 3:00 වෙලාව වැදිනේ පොඩ්ඩක් හරි අපි වයින් මාජර පනමදියක් අපි පන දීපු යකෝ. අද දුගේගොඩ පුරවරේ කිසිම තැනක ඇඟිල්ලක් ගහන්න ඉඩක් නැහැ. ආචාර්ය මෙසේ පුද කර සිටිමු. වැස්ස නවත්තන්න ඕනේ අපිට. අපේ අවතර වැස්ස නවත්තන්න ඕනේ අපිට. ජුට්ටි වෙලාවට නවත්තන්න. හරි. ජුට්ටි වෙලාවට නවත්තන්න. හරි. එහෙනම් ගාතාව කියලා නවත්තන්න. සාර්ථක වෙනකන් අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. එහෙනම් ජුට්ටි වෙලාවට නවත්තන්න. එච්චරයි. කියන්නකො. දැනටම සීමා දාලා තියෙනවා. මම ජුට්ටි වෙලාවට නවත්තලා දෙනවා. කියන්නකො. මහලුරෝ
සුතං කමිති මිගයිද තිත්තලා දන්තලා මණ්ඩලා රොකිලා කරලා දුබ්බලා රිත්ති මුත්ති ධාරණී Okay. A few moments later. හිතපංකෝ අනුරාධපුරේ හම්බන්තොට අම්බෝ අද්ද වන්නේද ලාපෙවුත් තෙවෙන තෙවිල්ල නුගේ ගොඩ ඇවිල්ලා එන්න ගගා වයින්නවා. එන්න පාකීවට අපි ආවා කොළඹට එන්න පාකීවට අපි ආවා කොළඹට එන්න පාකීවට අපි ආවා කොළඹට වැඩි හරියක් නාකි ඇවිත් තියෙන්නේ. විටක් කාලා පඩයක් අරගෙන ගෙදරට වෙලා ඉන්න නැතුව ආව ආණ්ඩු පෙරලන්න. අපි මහින්ද මහත්තලාට එදා හිටම ලැබි. Okay. අපි මේ JVP එකට අපි කැමති නෑ. මම 50 ගණන් වල හිටන් JVP එක අඳුරන කෙනෙක්. නේද? අපේ ඩෙන්ටි කාඩ් එකක්වත් අපිට නොතිය අපි ඒ තරම් අසරණෙච්ච මිනිස්සු. JVP අනුර ගන්නේ මගේ මම තමුත් එකම ඉන්න මිනිස්සේ. කවදාවත් මේ ආණ්ඩුවට කරන්න බෑ. 2028 වෙනකොට යන්න ඕනේ. මේ අයියේ අවල් මේ නුගේ කොට යන පාර කොහෙද දන්නේ නැති මට අවුඩු කෑමත් අරගෙනමයි ඇවිත් තියෙන්නේ නේ. මල්ලිට කියන මාර පිනක් කරගන්න යන්නේ. ඉන්නේ උන්ගේ අන්තට්ටු මේන් සයිස් එක. ඔරයන් දෙන්නෙක් කම. ඔරයන් නිවල්ට කුණු හර්ප කියන ඩාබිලට බෑ. ජෙප්පි බලකාය කියන කුණු හර්ප වලට බය නෑ අපි. උන්ගේ අම්මට රිදි වැද්දා. උන්ගේ අම්මට රිදි වැද්දා. උන්ගේ අම්මට රිදි වැද්දා. මේ ඕකදෝයි තමසලාගේ මේ පළමු වෙඩිමුරය ගුරු නෑ නීතිඥයොත් නෑ කම්කරුවත් නෑ මම බුලත් පිටක් ගත්තා. බුලත් නෑ, කුණු නෑ, දුම්කොළ නෑ, කුවක් නෑ. ඔතලා තිබුණු කොළේ විතරයි. සම්ප්‍රදායක පුහුණු සටන්කරුවෝ ආධ්‍යාත්මික නායකයෝ විශාල පිරිසක් මෙතනට කැඳවනවා. ඒ සියලු බලවේග ක්‍රමානුකූලව මේකට ඇදෙමින් පවතිනවා. නියත වශයෙන්ම මේ ආණ්ඩුව පළවා හරින තුරු අපි අකණ්ඩ අරගලයක නිරත වෙනවා. මම නම් කියනවා මේ වගේ දෙයක් මෙතන තියන්න උවමනාවක් නැහැ. අපිට හොඳ රටක් හදලා තියෙන්නේ දැන්. ආයි තවත් දේවල් තවත් මිනිස්සුන්ගේ පස්සෙන් දුවන්න මේ කාලකන්ණි ආණ්ඩු පස්සේ මේ හිඟන රැළත් එක්ක දුවන්න දෙයක් නැහැ. මේ රට අගාර්ධයට කරලා අපි මේ දුක් විඳින්නේ මේ හිඟන රැළ හින්දා. ඒ හින්දා මම නම් මේ පැත්ත හැරිලා බලන්නෙත් නැහැ. මේ